ඔයා දැනටමත් ජොබ් එකක් කරන ගමන්ද? එහෙම නැත්නම් ජොබ් එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයාගේ තීරණේ චුට්ටක් වෙනස් කරගන්න දෙපාරක් නෙවෙයි 10 පාරකටත් වැඩි හිතන්න ඕන කාරණාවක් ගැන අද වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්තිලා ඉන්නවා. ඇත්තටම කිව්වොත් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න ලෑස්තිලා ඉන්නේ ඉස්සරහට යනකොට එහෙම නැත්නම් තව අවුරුදු කිහිපයක් ඉස්සරහට යනකොට ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම තියෙන ජොබ් වලට එහෙම නැත්නම් ජොබ් වේකන්සිස් වලට මොකද්ද වෙන්න යන දේ ගැන. ඉතින් මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසන් කර රැඳින්න කියලා ආරාධනා කරනවා. අපි වැඩි කතා කරන්න නැතු වීඩියෝ එකට යමු. වීඩියෝ එක කතා කරමු. ඇයි මේ ජොබ් නැති වෙන්නේ? එහෙම නැත්නම් ජොබ් අඩු වෙන්නේ? මොකද්ද මේකට හේතුව? මේ හැම දෙයක්ම අපි කතා කරමු. අපි යමු වීඩියෝ එකට. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා 2026 පළවෙනි වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් 2026 අවුරුද්දේ ඔයාලට ගන්න සුබ ආරංචිකුත් තියෙනවා. ඒ තමයි මම මේනොට බිස්නස් එකක් පටන් ගන්න තියෙනවා. ඉතින් මේ බිස්නස් එක ඔයාලටත් කරන්න පුළුවන් කිසිම ඉන්වෙස්ට් එකක් නැතුව, ඒ කියන්නේ කිසිම ආයෝජනයක් කරන්න නැතුව ඔයාලා ඕන කෙනෙක්ට පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පල්ලෙහා තියෙන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න එක විතරයි. අපි ඔයාලට සම්පූර්ණ නොමිලේ හැම දෙයක්ම කියලා දෙනවා. ඉතින් ඔයාලත් නිකන් ඔය සයිඩ් ඉන්කම් එකක් විදිහට හරි වෙන්න පුළුවන්, නැත්නම් මේන් ඉන්කම් එකක් විදිහට හරි පුළුවන්. මේ ඕන විදිහට ඔයාලට මේ බිස්නස් එක කරන්න පුළුවන්. ඉතින් වරක් වෙන්න නැතුව දැම්ම WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. හරි. අපි ඉතින් ඒක තව පැත්තකට තියලා අපි කතාවට එහෙම නැත්නම් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන කතාව ගැන. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන දේ මම ඔයාලට ඉන්ට්‍රෝ එකේදී කිව්වා. ඇත්තටම ජොබ් වලට මොකක්ද වෙන්නේ? සාමාන්‍යයෙන් ඔයාලට 2024 අවුරුද්ද එහෙම නැත්නම් 2023 වගේ මට හරියට මතක නැහැ 2023 24 වගේ අවුරුදු වෙනකොට නිකන් ඔයාලට තේරෙන්නේ නැති AI කියන දේ චුට්ටක් වැඩියෙන් කතා කරන්න ගත්තා. එහෙම නැත්නම් ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන එක වල වැඩියෙන් කතා කරන්න පටන් ගන්නවා. මෙන්න මේ කියන කාරණාව තමයි ජොබ් වලට හරි ප්‍රශ්නයක් වෙන්න තියෙන එකම දේ. මෙන්න මේ කාරණාව AI කියන එක. ඇයි මම මෙහෙම කියන්නේ? සාමාන්‍යයෙන් AI කියන්නේ ජොබ් වලට විතරක් නෙමෙයි ලෝකේ තියෙන ගොඩක් පැතිකඩ එහෙම නැත්නම් ක්ෂේත්‍ර වලට බලපාන දෙයක් බවට පත් වෙලා තියෙනවා. තව අවුරුදු 10ක් 20ක් වගේ යද්දී ලෝකේ ගොඩක් දේවල් AI වලින් වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි ෆිල්ම් වල දැකපු දේවල් සමාන කියලා දැනට ඇත්ත වෙන්න පටන් ගෙන තියෙනවා. ඉස්සර ෆිල්ම් වල අපි බලපු දේවල් දැන් ඇත්ත වෙන්න පටන් ගෙන තියෙනවා. ටිකෙන් ටික වෙන්නේ එකපාරටම වෙන්නේ නැහැ. ටිකෙන් ටික වෙනවා. එතකොට මේ විදිහට බලපාගෙන යනකොට මේ විදිහට AI හැම දෙයකටම යොදා ගන්නකොට ලෝකේ තියෙන එහෙම නැත්නම් ලෝකේ ඕනම රටක තියෙන කම්පැනිස් වලට AI පාවිච්චි කරන්න පටන් ගන්නවා. කම්පැනිස් වලට AI පාවිච්චි කරනවා කියලා කියන්නේ අර මිනිස්සුන්ට තියෙන ජොබ්ස් ටික ටිකෙන් ටික නැති වෙන්න පටන් ගන්නවා. මේක දැනටමත් වෙමින් පවතිනවා. ෆොරස්ටර් කියනවා 2030 වෙනකොට AI හින්දා US වල, ඒ කියන්නේ යුනයිටඩ් ස්ටේට් එහෙම නැත්නම් අපි ඇමරිකාව කියලා කියන්නේ. මෙන්න මේ ඇමරිකාවේ AI නිසා හරි ජොබ් වලින් 106ක්ම අතුරුදහන් වෙනවා කියලා. නැති වෙනව නෙමෙයි අතුරුදහන් වෙනවා කියලා කියන්නේ. ඒක හිතන්නකෝ අතුරුදහන් වෙලා යනවා. හරි මිනිස්සුන්ට කරන්න තියෙන ජොබ් 106ක් විතර අතුරුදහන් වෙලා යනවා කියලා. ඒ වගේම මිලියන ගණනාවකට හරි මිලියන ගණනාවකට කරන්න තියෙන ජොබ් එකේ වැඩ ටික සම්පූර්ණයෙන් වෙනස් වෙනවා කියලා කියනවා. 2030 වගේ වෙනකොට මේ US වල විතර නෙවෙයි ලංකාවටත් ඔක එකම බලපාලා තියෙන්නේ. සාමාන්‍ය ලංකාවේ මට හරියටම නම මතක නැහැ. ડોක්ටර් කෙනෙක් කියන්නේ මේ කතාව. මෙයා කියනවා ලක්ෂ 250,000ත් ලක්ෂ 3ත් අතර ජොබ් ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ එක ජොබ් එකක් කරන්න තියෙන මිනිස්සු ප්‍රමාණය නෙමෙයි ජොබ්ස් ප්‍රමාණය. ඒ කියන්නේ අපි සිකියුරිටි වෙන්න පුළුවන්, ඩේටා එන්ට්‍රිස් වෙන්න පුළුවන්, බැංකුවක වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ ජොබ්ස් තියෙනනේ කැටගරිස්. ඔන්න ඔය වගේ කැටගරිස් ලක්ෂ 250,000ත් ලක්ෂ 3ත් අතර ප්‍රමාණයක් නැති වෙනවා කියලා කියනවා ලංකාවේ. මේ ලංකාවේ. එතකොට මිලියන 2කට වැඩි පිරිසකගේ ජොබ් වල කරන්න තියෙන දේවල් වෙනස් වෙනවා. මොකක්ද ප්‍රධාන හේතුව? AI. එන්න මේ AI නිසා තමයි හැම දෙයක්ම වෙන්න පටන් ගන්නේ. එතකොට හිතන්න 250,000ක ජොබ් ප්‍රමාණයක් එහෙම නැත්නම් ලක්ෂ 3ක ජොබ් ප්‍රමාණයක් නැති වෙනවා කියන්නේ. ඔයතර ලොකු ප්‍රශ්නයක්. හිතන්න බලන්න ඔයාගේ ජොබ් එකත් සමහරක් විට ඔයා කරන්න හිතන් ඉන්න ජොබ් එකත් මේ අතරේ තියෙන්න පුළුවන්. තව අවුරුදු කිහිපයක් යනකොට ඒ ජොබ්ස් නැත්තරම නැති වෙනවා. අතුරුදහන් වෙනවා. හේතුව AI. සාමාන්‍යයෙන් අපි ගත්තොත් AI මොන වගේ ජොබ්ස් වලට බලපාන්නේ? සාමාන්‍යයෙන් AI නිසා මොනවද සාමාන්‍යයෙන් ගොඩක්ම සිද්ධ වෙන ජොබ්ස්? බලාගත්තොත් එහෙම අපිට නිකන් කියවන්න පුළුවන් ඩේටා එන්ට්‍රීස්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩේටා එන්ට්‍රි කියන එක සාමාන්‍යයෙන් අපි දැන් ගත්තොත් එහෙම විභාග දෙපාර්තමේන්තුව ගත්තොත් එහෙම O level පේපර් එකක් බලලා වෙනදා මිනිස්සුනේ සාමාන්‍යයෙන් මෙන්න වෙනදා ගිහිල්ලා ටීචර්ස්ලා තමයි බලලා ලකුණු ටික දාන්නේ. අන්තිම O level පේපර් එක ගත්තත් ඒකේ අන්තිම ලකුණු ප්‍රමාණය මේ ළමයාගේ දාන්නේ ලියලා දාලා ඒක අපිම තමයි මේ මිනිස්සුම තමයි ලියන්නේ. හැබැයි මේ වෙනකොට ඒ දේ වෙන්නේ නැහැ. සම්පූර්ණ කම්පියුටර්ස් වලට දානවා. ඒ ඔටෝමේටඩ් වෙනවා. ගාන ලකුණු ටික හැදිලා මොකද්ද Aද Bද Cද කියලා යනවා. ඒක ඔන්න ඔතනින්ම කියන්න පුළුවන් ඩේටා එන්ට්‍රි කියන එක ඔටෝමේටඩ් වෙලා තියෙනවා. හරි. එතකොට අර කරන්න තිබ්බ ජොබ් එක
එතනින් නැති වෙනවා. දැනටමත් ඒක වෙලා තියෙනවා. ලංකාව ඇතුළේ වෙන ගම මේ ලංකාව ඇතුළේ තියෙන දේවල් මම කියන්නේ AI automation කියන එක. ඒ කියන්නේ data entry කියන දේවල් නැති වෙනවා. ඊළඟට call centers and customer support. සාමාන්‍යයෙන් අපි හිතුවොත් එහෙම dialog hutch වගේ sims වල sim card වල අපි කතා කරනවා නේද මේ මොකක් හරි sim එකට ප්‍රශ්නයක් වුණොත් මොකක් හරි package එකක් අඩු නැතුනොත් එහෙම අපි කතා කරනවා ටක් ගාලානේ customer support එක්ක කතා කරනවා. හැබැයි ඉස්සරහට යද්දී ওই දේ නැති වෙනවා කියලා කියනවා. AI chatbot ලා මේකට පාවිච්චි කරනවා. සරලම උදාහරණයක් ගත්තොත් එහෙම dialog එකේ මේනකොට ගොඩක් AI එක්ක වැදෙන්න පටන් ගන්න තියෙනවා. ඒගොල්ලෝගේ සමහරක් දේවල් අර AI chatbot එක්ක කතා කරලා විසඳ ගන්න පුළුවන් තත්යකටත් හැදෙමින් පවතිනවා. ඊළඟට legal research එහෙම නැත්නම් drafting වගේ දේවල්. හරි legal research කියන ඒවා සාමාන්‍යයෙන් අපි අර හොයන්නේ දේවල් අර law summaries ඔන්න ඔය වගේ දේවල් හොයන්නේ දෙයක් නැති වෙනවා කියලා කියනවා. ඊළඟට content writing and translation. මේක අපි කතා කරලා තියෙනවා. e-money පැත්තේ කතා වෙන දෙයක් මේක content writing and translation කියන දේවල් අර freelancing පැත්තට යන දේවල්. මේකත් නැත්තරම නැති වෙනවා. සාමාන්‍යයෙන් මිනිහෙක්ට දැන් නිකන් ඔය ගිහිල්ලා කවුරු හරි කෙනෙක් AI වලට දැම්මොත් එහෙම මේ කියන කතාව translate කරගන්න ඕන නම් මොකක් හරි AI වලට දාලා මේක translate කරලා දීපන් කිව්ව ගමන් translate කරලා දෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. content මොකක් හරි content එකක් write කරලා දෙන්න කිව්ව ගමන් ඔන්න write කරලා දෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට අර විදිහේ මිනිස්සුන්ට සල්ලි ගෙවලා කරන්න ඕනේ නැහැ. නිකන් ඔහෙ කරලා ගන්න පුළුවන්. ඊළඟට සාමාන්‍ය basic IT support වගේ දේවල්. මෙන්න මේවත් නැති වෙනවා. ඊට අමතරව office admin වගේ දේවල්. ඒ කියන්නේ අපි මම අර data entry clerks කියලා office වලදී කරන්න තියෙන වැඩ. සාමාන්‍යයෙන් මට මතකයි ඉස්සර සාමාන්‍යයෙන් අපි අම්මලා තාත්තලා කියන්නේ ඔෆිස් එක වැඩ කරන්න යන්න. ඔෆිස් එක වැඩ කරන්න ඕන මාත් එක්ක වගේ ඉන්න. එතකොට ඔෆිස් එකයි දැන් වැඩ කරන්න වෙන්නේ නැත්තේ. බලන්න දැන් ඔෆිස් එක කියන මේ ඔෆිස් එකක තියෙන ජොබ් එක නැති වෙනවා. අනිවාර්යෙන් ඒ දේ වෙනවා. හරි ඔෆිස් එකක් කියන සාමාන්‍යයෙන් ඔෆිස් එක අපි කරන්නේ ඒ කම්පැනි එකට අදාළ විශේෂ ලියකියවිලි වල මොනවාරි data entry කරන එක. ඕක නැති වෙනවා නිකන්. දැන් සාමාන්‍ය සමහරකට AI වලට දාලා ඔක ඔටෝමේටඩ් කරන්න පුළුවන්. මෙන්න මේ ලිපි ටික නිකන් මොකක් හරි මැෂින් එකකට දාපු ගමන් ඒකේ තියෙන ඔක්කොම ටික මේ වෙලාව ඔටෝමේටඩ් වෙලා ලස්සන එයාට හදලා දෙන්න පුළුවන් විනාඩි දෙකකින් තුනේ. හරි විනාඩි දෙකකින් තුනේ. සාමාන්‍ය මිනිහෙක් දුන්නොත් එහෙම මේක සාමාන්‍යයෙන් තව එකක් යන්න පුළුවන් සමහරකට මාසයක්. එහෙම නැත්නම් සතියක්. ඔය වගේ ලොකු කාලයක් යනවා. හැබැයි AI වල එහෙම නැහැ. විනාඩියයි දෙකයි ටක් කාලේ ඉවර වෙනවා. ඊළඟට ෆයිනෑන්ස් වගේ ඒවා සාමාන්‍යයෙන් බැංක් වල අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ දේවල්. ෆයිනෑන්ස් අපි සාමාන්‍යයෙන් දැන් ගත්තොත් එහෙම අර සල්ලි දාන්න දැන් අර පරණ මිනිස්සු නෙමෙයි මං කියන්නේ අර පරණ කාලේ කට්ටිය නෙවෙයි දැන් අලුතෙන් එන ජෙනරේෂන් එකේ ගොඩක් කට්ටිය බැංකුවට යන්නේ නැහැ සල්ලි. මොකද ඒ වගේ බැංකුවට යන්නේ නැහැනේ සල්ලි දාන්න. අපි ඇප් එක ඩවුන්ලෝඩ් කරනවා ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඇප් එකෙන් තමයි හැම දෙයක්ම වෙන්නේ. ඒක අර AI නැතත් ටෙක්නොලොජි එකෙන් ගියත් ඒක AI සම්බන්ධ වෙලා තියෙනවා ගොඩක් සමහර තැන්වලදී. ඊළඟට මීඩියා කන්ටෙන්ට්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර මං ඉස්සර කතා කරපු එක copywriting translation වගේ දේවල් නැති වෙන නැත්තරම නැති වෙනවා මේක. දැනනවත් මම සාමාන්‍යයෙන් YouTube එකේ මොකක් හරි වීඩියෝක් දාද්දි මොකක් හරි දෙයක් මේව කරගන්න ඕනොත් එහෙම AI මේකකට දානවා. ඒකට දාලා ඔන්න මට ලස්සන ස්ක්‍රිප්ට් එකක් එහෙම හදලා දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට IT support කියන එක අර help desk staff කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අර මොකක් හරි කම්පියුටර් එක මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම අපි සාමාන්‍යයෙන් කාට හරි කතා කරලා හදා ගන්නවානේ. දැන් ඉස්සරහට යනකොට ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි මෙන්න මේ AI නිසා නැති වෙන්නේ. මම ඔයාලට තව දෙයක් කියන්නම්. කම්පැනි එකක් තියෙනවා චයිනාවල Dark Factory කියලා. මේ Dark Factory කියන කම්පැනි එක දැන් ඔයාලට නමෙන්ම තේරෙනවා මේක dark. ඒ කියන්නේ මේක සම්පූර්ණ කළුවර කම්පැනියක්. කළුවර කම්පැනියක් කොහොමද වැඩ කරන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න බෑ. ඔව් ඇත්තටම කිව්වොත් මේකේ එක මිනිහෙක්වත් නැහැ. මේක වාහන හදන කම්පැනි එකක්. මේකේ එක මිනිහෙක්වත් නැතුව වාහනයක් හැදෙනවා කියන්නේ. බලන්න. ඒ කියන්නේ මේ කම්පැනි එක ඔයාලට ඕන නම් Google සර්ච් කරලා බලන්න පුළුවන්. මෙන්න මේ කම්පැනි එක මේ කම්පැනි එකේ සම්පූර්ණ කළුවරයි. ලයිට් අවුට්ස් කියලා කියන්නේ ලයිට්ස් අවුට්ස් කියලා කියන්නේ මේකට. කිසිම ලයිට් එකක් දාන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන් AI මැෂින් වලින් ඔටෝමේටඩ් වෙලා තියෙන්නේ. මේ AI මැෂින් වලින් තමයි වාහන ටික හදලා දෙන්නේ. කෙටි කාලයකින්. ඒ කියන්නේ ඒකේ ප්‍රොඩක්ට් එකක් අපි පැකින් වල අවුට්පුට් එකකින් ප්‍රොඩක්ට් එක ස්ටාර්ට් වෙන හැටි දැන් අවුට්පුට් එකට එනකම් මිනිහෙක්ට වැඩ කරන්නේ ඔක්කොම AI වලින් වැඩ කරන්නේ. ඒකට මේක Dark Factory China වල තියෙන ඔයාලට හොයලා බලන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන් AI වලින් හැම දෙයක්ම මේ කම්පැනි එකේ තියෙන හැම දෙයක්ම AI වලින් සිද්ධ වෙන්නේ. ඒකට මිනිස්සුන්ට කරන්න ඒකේ ජොබ් නැහැ. ඔන්න ඕක අපිට උදාහරණයක් විදිහට සරලවම කියන්න පුළුවන්. ඉස්සරහට තියෙන ජොබ්ස් ටික කොහොමද නැති වෙන්නේ කියලා. ගොඩක් කට්ටිය තන් ඉන්නවා ජපන් ටොයෝටා කම්පැනි එකක වැඩ කරන්න නේ ඔය වගේ තැන්වල වැඩ කරන්න. හැබැයි තව කාලයක් යනකොට තව ඉස්සරහට කාලයක් යනකොට ඔයක නැත්තරම නැති වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි AI නිසා ජොබ් වලට තියෙන එහෙම නැත්නම් බලපෑම. ඔයාලට දැන් තේරෙනවා ඇති. AI හින්දා ජොබ් උත්තර ප්‍රමාණයක් නැති වෙයිද කියලා. සමහරක් විට මේක ළඟදී වෙන්නේ නැහැ මම නිකන් කියන්නේ මේ. වැඩි හිතන්න එපා. කමෙන්ට් දාලා බනින්න යන්න එපා. AI නිසා සමහරක් විට ඩොක්ටර් කෙනෙක්ට කරන්න දෙන කාර්ය බව නැති වෙන්න පුළුවන්. දැනට සරලවම උදාහරණ තියෙනවානේ. මේ නිකන් මූණ අල්ලවුවොත් එයාගේ ඉතින් ප්‍රෙෂර් එක අනම්මනම් දේවල් ටික කියනවා.
ඒකට තේරෙනවානේ අර ડોක්ටර් කෙනෙක්ගෙන් වෙන්න ඕන කාර්යය සමහරක් විට ඉස්සරහට ඇද්දී වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට 70%කට වැඩි ප්‍රතිශතයක් ඒකටත් ඉඩ තියෙනවා. එතකොට හිතන්නකෝ කොච්චර ප්‍රශ්නයක් වෙනවද කියලා. එතකොට මේකට පිළියමක් තියෙනවද? සරලවම කිව්වොත් පිළියම තමයි බිස්නස්. ඉතින් බිස්නස් එකක් කරන එක තමයි මේකට පිළියම. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ඔයාලට සාමාන්‍ය බිස්නස් එකක් පටන් ගන්න කොහොමද? සමහන් ඔයාලා වීඩියෝ එක මුලදී කිව්වා ඔයාලා බිස්නස් එකක් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් කිසිම ඉන්වෙස්ට් එකක් කරන්න නැතුව කිසිම මුදලක්වත් වියදම් කරන්න නැතුව ආයෝජන කරන්න නැතුව පටන් ගන්න පුළුවන් සාර්ථක බිස්නස් එකක් මම පටන්ගෙන දෙනවා. ඉතින් මේ බිස්නස් එක ඔයාලටත් කරන්න පුළුවන්. ඉතින් අපි සම්පූර්ණ දේවල් කියලා දෙනවා. ඔයාලට කරන්න තියෙන WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. ඉතින් අපි කියලා දෙන්න කොහොමද බිස්නස් එක කරන්න කියලා. මේක නිකන් නෝමල් බිස්නස් එකක් නෙවෙයි. මේ කඩයක් දාගෙන කම්පැනි දාගෙන එහෙම දෙයක් නෙවෙයි. මේක බිග් බිස්නස් එකක්. මහා පරිමාණ ව්‍යාපාරයක්. ඒක ඔයාලට හිතනවා ඇති දැන් මේක කරොත් එහෙනම් ප්‍රශ්නයක් වෙනවා. ලොකු මුදලක් වැය කරන්න ඕන කියලා නෑ. කිසිම මුදලක් වැය කරන්න ඕනේ නෑ. ඉන්වෙස්ට් කරන්න නෑ. ඔයාලා කොයිම වෙලාවකවත් සහ රිස්ක් එකක් ඇත්තෙම නෑ. රිස්ක් එකක් නැතුව කිසිම දෙයක් නැතුව අපි හරහා ඔයාලට මේ දේ කරන්න පුළුවන්. ෆුල් සපෝට් එකට ටීම් එකක් ඉන්නවා. ලොකු ටීම් එකක් ඉන්නවා. සහ ඒගොල්ලන්ගේ සපෝට් එක ඔයාලට සම්පූර්ණයෙන් ලැබෙනවා 100%. ඉතින් මේ විදිහට ඔයාලට මේ බිස්නස් එකක් කරන්න පුළුවන්. ඉතින් මම හිතුවා මම මේක ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරනවා ඔයාලට. මොකද නිකන් ඉන්න වෙලාවෙත් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. නිකන් ෆෝන් එක විතරයි ඕන වෙන්නේ ඔයාලට මේ වැඩේ කරන්න. ෆෝන් එකකින් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. සයිඩ් ඉන්කම් එකක් විතර වෙන්න පුළුවන්. මේන් ඉන්කම් එකක් විතර උනත් කරන්න පුළුවන්. සාමාන්‍ය මාතෘ කෝටි 4කට වැඩි වුණත් මේ බිස්නස් එක කරහා ඔයාලට හොයන්න පුළුවන්. ඔයා හරියට මේ වැඩේ කරොත් එහෙම. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් අට නිකන් දෙන දේවල් වල කිසි අගයක් නැහැ කියනවනේ. ඔන්නක තමයි ඒක ගොඩක් වෙලාවට වෙලා තියෙන ප්‍රශ්නේ. ඉතින් එහෙම කියලා දෙයක් නැහැ. ඔයා සාමාන්‍යයෙන් මේකේ ප්‍රතිඵල අත්විඳින්න පටන් ගන්න දවසට ඔයාට තේරෙයි මම කරේ ඉතිරි වැඩක් කියලා. ඉතින් ඒකත් කියනවත් එක්ක අද වීඩියෝ එක අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා මොකද හිතෙන්නේ කියන දේ ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකේ මේ විදිහට ඉස්සරහට වීඩියෝස් ඔයාලට බලන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා හැපැත්තේ bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝ එක ඔයාලට දාපු ගමන් එන විදිහට. ඉතින් අදට සමුගන්නම් Droid කඩියාව. ඉතින් ඔයාලට සුබ දවසක්.